ඩෙඩ්ලයින් එකට තව දවස් 7යි අද නම් අසයින්මන්ට් එක ඉවර කළම තමයි සානක මේ පුටුවෙන් නැගිටින්නේ. Write a paragraph about French Revolution. ගාමිණී මට තේ එකක් ගන්න. හොඳයි පොඩි මහත්තයා. ඒ මොකක්ද යකෝ? මේ මගුල අදත් ස්ලෝ නේ. එක්ක ලැග් වෙන කොහොම ස්ලෝ වෙයි. අපි වැඩක් කරන ගත්තොත් තමයි. මට බෑ ඩැඩි. French kiss? මොකද French kiss කියන්නේ? සානක වෙන දේවල් බලන්න එපා. ඔයාව ඩිස්ට්‍රැක්ට් වෙයි. අසයින්මන්ට් එකට අදාළ දේ විතරක් බලන්න. එහෙම වෙන්නේ නෑ බං. ඔබ බලපන්. ඔය එකක් බැලුවා කියලා මොකද්ද වෙන්නේ? අසයින්මන්ට් එක කරන වෙලාව තියෙනවා. 5 tips to be the perfect French woman. එකක් වැදගත් වීඩියෝ එකක් බලමු. දවස් දෙකක් නාස්තින මේ ෆ්‍රෙන්ච් මගුල බල බල ඉඳලා අද නම් මේක ඉවර කරනවාමයි. ගාමිණී මට තේ එකක් හදාගෙන එන්න. ගාමිණී එදිරිය ගත්තනම් හරි. වැස්සක් එනවා ගහතන ඉන්ටර්නෙට් ස්ලෝ වුණා. ඒ කමල් උඹ කරාද මං අසයින්මන්ට් එක? ඌ ඒක chat GPT දැම්ම ගමන් එනවා. හා සිරාවට. එහෙනම් මොකටද දැම්මද කියලා? ගාමිණී මට තේ එකක් හදාගෙන එන්න. ගාමිණී වැස්ස නිසාද කොහොමද ආයි මේ මගුල ස්ලෝ වෙලා? ඔයා සල්ලි බැන්දද ෆයිබර් කනෙක්ෂන් එක ගන්න? සල්ලි බැන්ද පුංචි මහත්තයා. අද හවස යාලා එනවා කිව්වා හයි කරන්න. සබ්මිෂන් එකේ තියෙන හෙට දවල්නේ. එන ඕනක හයි කරාම බලන්න. chat GPT දාන එකනේ. chat GPT is temporary unavailable. මල මගුල. ෆෝන් එක ගනියකෝ මේක හදිස්සියක්. මචං කෝල් එකක් ගනින් chat GPT ඩවුන්ලෝඩ් කරලා මට අසයින්මන්ට් එක කරගන්න විදියක් නෑ. chat GPT වැඩ නැත්තම් ගෙමිනිගෙන් අහන්න. කවුද යකෝ ගෙමිනි? ගාමිනිද? ගාමිනි උඹ දන්නවද ප්‍රංශ විප්ලවය ගැන? ටිකක් දන්නවා පුංචි මහත්තයා. Rakabo. අනුරාධපුර රාජධානිය බෙද වැටීමට ප්‍රංශ විප්ලවයද හේතුවක් විය. අනුරාධපුරේ විතරද? ඒකෙන්ද? මට මතක නම් පුංචි මහත්තයා එහෙම තමයි.